අයිස් ගහලා ඉන්නේ ඩ්‍රග්ස් ගන්නවා. එයාලා පුතා කිසිම වෙලාවක මම අයිස් ගහනවා මම ඩ්‍රග්ස් ගන්නවා මම පෙති බොනවා කියලා හිතපු මිනිස්සු නෙවෙයි. හැබැයි එක දවසක් මෙතනින් ඉන්න දූලගෙන් 100න් 10 දෙනෙක්ගේ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන්. ඒ දුක තව කාට හරි කියලා. ඒ යකත් නිදහස් තැනකට එක්කන් යනවා. කවුරු හරි අපි හිතමුකෝ අර ගණිකා වෘත්තියේ නිරත වෙන කෙනෙක් කියලා. එයාලගෙන් ඇහුවාම එයාලා කිසිම කෙනෙක් කියලා නෑ පුතේ. දැන් අර පොඩි කාලේ ඇහුවාම ඔයා කවුද වෙන්නේ කියලා ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. කිසි කෙනෙක් කියන්නේ නෑනේ මං ගණිකාවක් වෙනවා. ඔයාගේ මොකද්ද අරමුණ? මං ගණිකාවක්. ඉතින් දැන් මම මේ කියන්නේ පොඩි බරපතල දෙයක් මම මේ කියන්නේ. අපි දැන් කොච්චර හොඳට හිටියට අපිට කොච්චර හොඳ වැදගත් දෙමව්පියෝ හිටියට අපි කොහෙට යයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒක වෙන්නේ පුතා ඉරි ගහලා නෙමෙයි මතක තියාගන්න. එහෙනම් මිනිස්සුන්ට වරදින්නේ නැහැ ඉරි ගහලා. මේ දක්වා හරි ඔක්කොම හරි ජීවිතේ. හෙට තමයි වරදින්නේ. එහෙම වෙන්නේ නැහැ. අයිස් ගහලා ඉන්නේ ඩ්‍රග්ස් ගන්නවා. එයාලා පුතා කිසිම වෙලාවක මම අයිස් ගහනවා මම ඩ්‍රග්ස් ගන්නවා මම පෙති බොනවා කියලා හිතපු මිනිස්සු නෙවෙයි. එයාලත් කවදා හරි දියුණු වෙලා මොනවා හරි දෙයක් කළා හොඳ කසාදයක් කරලා කාර් එකක් අරගෙන ගෙයක් හදාගෙන හොඳට ඉන්න හිටපුවා. හැබැයි එක දවසක් යාළුවෙක් කියනවා යාට මචං අද විතරයි මේක තියෙන්නේ අද විතරයි මේක ආතල් එක ගනින් කියලා. ඒ ගත් එක අද විතරක් අරගෙන හෙටත් ගන්නවා අනිද්දාත් ගන්නවා. ඊට පස්සේ ඌට ටික වැරදිලා ඒව නැතුව ඉන්න බැරි වෙනවා. එතනට ආවට පස්සේ හරි කාගේ හරි පිළිසරණක් නැතොත් ඌ දිගටම අයිස්කාරයෙක් කුඩුකාරයෙක් වෙනවා. එහෙම වෙන්නේ හිතන්නේ නැතුව. අපි හිතමු දුවේකට මම ඉතාම හොඳට කරා. ඉස්සල්ලාම යාළුවා කියන මමත් කොල්ලෙක් එක්ක යාළුවා ඔයත් යාළුවා වෙනවා. මේ දුව කවදා හරි හිතන් ඉන්නේ හොඳ වැදගත් විදිහට ජීවත් වෙන්න. කවදා හරි හොඳ පෞල් ජීවිතයක් හරි වකරි හොඳ වැදගත් විදිහට ජීවත් වෙන්න. සමහරට මෙයාගේ ඔළුවේ ඇත්තේ යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක්. ඒක ඔළුවේ තිබුණා කියලා වැඩක් නැහැ පුතා. ඔයා කොතනින් අතර වේද කියලා අපිට කියන්න බෑ. ඊට පස්සේ මෙයාගේ යාළුවා කියනවා මමත් යාළු වෙලා ඉන්නේ ඔබත් යාළුවා කියලා. යාළු වෙනවා ඉතින්. ඊටසේ තියෙනවා ඉතින් සාමාන්‍ය මොන දෙයක් නෙමෙයි මේක කියලා සාමාන්‍ය හැමෝම යාළුවලා මාත් යාළුවා. ඊට පස්සේ යාළුවන එකා කියනවා අපි නිදහස් තැනකට කතා කරන්නේ. ඊට පස්සේ ඔයාලට මාව විශ්වාස නැද්ද කියලා කියනවා. ඒතර මේ ළමයා නරක නෑ පුතා. එයාට තේරෙන්නේ නැහැ. ඉතින් එයා හිතනවා යාළුවන එක සාමාන්‍ය අපි නිදහස් තැනකට යනවා. ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒ දුක තව කාට හරි කියනවා. ඒ යකත් නිදහස් තැනකට එක්කන් යනවා. ඊට පස්සේ ඒ දුක තව එක්කෙනෙකුට කියනවා. එතනින් ගිහිල්ලා වරදිනකම්ම දන්නේ නැහැ. එහෙනම් මං කියන්නේ අර හැම වෙලේම ඔයාලා මතක තියාගන්න ඔයාලගේ ජීවිතේ තාම කිසිම තැනක වැරදිලා නැහැ. හැබැයි කියන්න මේක මං කියන්න ඕනේ කොහොමද? දොස්තර කිව්වහම ලෙඩේ තියෙනවා නම් ලෙඩේ කියන්න එපා පුතා. මෙතනින් ඉන්න දූලගෙන් 100න් 10 දෙනෙක්ගේ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන්. ඊටාම දුක්ඛිත ජීවිත ගත කරන්න පුළුවන්. ළමයි 3 දෙනෙක් ඉන්නවා මහත්ය දලකන්නේ. ඒක ඩිවෝස් වෙලා වෙන ප්‍රශ්න අම්බානක ප්‍රශ්න වෙන්න පුළුවන්. මෙහෙම වෙන අයගේ පොදු ලක්ෂණය තමයි පුතා. ඉගෙන ගන්න නේ. එන ඔයා ඉගෙන ගත්තාම ඔයාට යුනිවර්සිටි යන්න ලැබෙන එකට අමතර ඒක ඇවිල්ලා අතිරේක වාසියක් වගේ මට පේනවා. ඔයා ඉගෙන ගන්නකොට ඔයා ඉබේම මෙන්න මේ වගේ අර වැරදි දේවල් වලට පෙළඹෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. අනිත් එක වරදින්නෙත් මතක තියාගන්න ඊටාම පොඩ වරදින්. අද විතරක් ගන්න පෙත්තෙන් තමයි වරදින්. අද විතරක් නිදහස් තැනකට කතා කරන්න ගියාම තමයි වරදින්. ඒ යාළුවත් යාළු වෙලා මාත් යාළු වෙනව නිසා තමයි වරදින්. වැදගත් සම්බන්ධතා තියෙනවා. ඒක දන්නවනේ ඉතින්. වැදගත් පිරිමි ළමයි ඉන්නවා, වැදගත් ගෑනු ළමයි ඉන්නවා. එකිනෙකා උදව් කරගන්නවා. එහෙම වැදගත් සම්බන්ධතා තියෙනවා. ඒ ළමයින්ට කවදාවත් මේ 10ට වැටෙන්නේ නැහැ. එයාලගේ සම්බන්ධතා දෙනකොට එයාලට තියෙන හොඳ සීමාවන් ටිකක් තියෙනවා. එයාලා මේ සමාජ තේරුම් අරන් ඉන්නවා. එයාලා හොඳට ඉගෙන ගන්නවා. මං කියන්නේ කවුරුවත් අදි탁සේරු කරන් ඉන්න එපා. පුතාලවත් දූලවත් කිසිම කෙනෙක් අදි탁සේරු කරන් ඉන්න එපා. මට නම් වරදින්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ පුතා. ඔයාට හිතෙනවා නම් නෑ මේ සර් කියනවා වැඩක් නෑ මේව බොරු කියලා අවුරුදු 10කින් 15කින් ඔයාලා කවුරු හරි ඇහුවොත් මට වයසයි අපි කතා කරමු. කියන්නේ මේක ඔළුවට දාගෙන වෙනස් නොවුණු මිනිස්සු. අනිවාර්යෙන් කියන්නේ මම කියන්න හොඳ නෑ. හැබැයි අමාරු වෙටනවා තමයි. අපේ ජීවිත ගෙනුමක් වගේ. එන්න ඒ ජීවිත ගෙනුම ගැන අපි පන්තියේදී ඉගෙන ගමු.